හරි. ළමයි අපි කතා කරමු ඕගනික් වල ද්‍රවාංග තාපාංග විචලනය කතා කර ප්‍රශ්නයක් ආවොත් කොහොමද තර්ක කරන්න කියලා. හරිද? අපි ඕගනික් වේවා ඕනම සංයෝගයක ද්‍රවාංග තාපාංග ගැන කතා කරද්දී ප්‍රධාන කාරණා දෙකක් සලකා බලන්න. හරිද? අපි මුලින් බලන්න ඕනේ අදාළ සංයෝගයේ මෞලික ස්කන්ධය. බලන්න මුලින්ම දේ තමයි අණුක ස්කන්ධය. අණුවේ ස්කන්ධය. මුලින්ම සලකලා බලන අණුක ස්කන්ධය. ඊට පස්සේ අපි බලන්න ඕනේ එයාගේ අන්තර් අණුක බල ප්‍රබලතාවය. අන්තර් අණුක බල ප්‍රබලතාවය. හරිද? අපි දැන් සමහරක් කට්ටිය හිතන් ඉන්න අන්තර් අණුක බල ප්‍රබලතාවය තමයි ගන්න කියලා නෑ. අපි මුලින්ම බලනවා අණුක ස්කන්ධය. අණුක ස්කන්ධයේ ලොකු අපගම නැත්තද? ඔය හිතන්න එක්කෙනෙක්ගේ අණුක ස්කන්ධය 20යි අනිත් කෙනාගේ අණුක ස්කන්ධය 100යි. ඒතර කතා දෙකක් නෑ. අර 20 එක්කෙනාට වඩා 100 කෙනාගේ දෙවාංග තාපාංග අනිවාර්යෙන් ඉහළයි. තේරෙනවද? ඒතර අපි මුලින්ම බලනවා අණුක ස්කන්ධය. අණුක ස්කන්ධේ විශාල අපගමනයක් නැත්නම්, ඒ කියන්නේ ආසන්නව සමාන නම් අපි ඊට පස්සේ බලන්න ඕනේ අන්තර් අණුක බල ප්‍රබලතාවය. තේරෙනවද? අන්තර් අණුක බල ප්‍රබලතාවය ගත්තට පස්සේ ඒක විචලනය වෙන්නේ අපි දන්නවා දුර්වලව සාපේක්ෂව දුර්වලව වෙන්නේ ලන්ඩන් බල. ඊට වඩා ප්‍රබලයි අපේ ඕගනික් වලට අණුව තියෙන කට්ටිය විතරයි ලියන්නේ ස්ථිර දීඩව. මීට වඩා ප්‍රබලයි හයිඩ්‍රෝජන් බන්ධන. හයිඩ්‍රෝජන් බන්ධනටත් වඩා ප්‍රබලයි හයිඩ්‍රෝජන් බන්ධනත් එක්ක ස්ථිර දීඩවයක් තිබ්බොත්. අපි බලමු මොනවද කියලා. හරිද? හයිඩ්‍රෝජන් බන්ධනත් එක්ක තව ස්ථිර දීඩවයකුත් තිබ්බොත් ඒක හයිඩ්‍රෝජන් බන්ධනටත් වඩා ප්‍රබල වෙනවා. අපි ඊට පස්සේ හයිඩ්‍රෝජන් බන්ධන ප්‍රබලතාවය ගත්තොත් අපි දන්නවා NH අතර හයිඩ්‍රෝජන් බන්ධන ප්‍රබලතාවයට වඩා OH අතර හයිඩ්‍රෝජන් බන්ධන ප්‍රබලතාවය වැඩි. ඊටත් වඩා FH අතර හයිඩ්‍රෝජන් බන්ධන ප්‍රබලතාවය වැඩි. තේරෙනවද? හරි. ඔය මූලික සිද්ධාන්ත ටික ඔළුවේ තියාගන්න. හරිද? හොඳට මතක තියාගන්න. අපි අන්තර් අණුක බල ප්‍රබලතාව විචලනේ තර්ක කරන්නේ අණුක ස්කන්ධයේ ආසන්නව සමාන නම් විතරයි. තේරෙනවද? ලොකු අපගමනක් තියන කතා කරන්නේ නැහැ. හරි. අපි මුලින් බලමු ඇල්කේන ඇල්කයින වල කොහොමද ද්‍රවාංග තාපාංග විචලනය වෙන්නේ කියලා. හරිද? අපි මුලින්ම ඕගනික් පටන් ගත්ත දවසේ ඉගෙන ගන්න මේකනේ. ඔව් අපි බලමු. අපි ගත්තොත් මොකද්ද? අපි දන්නවා මේ ඇල්කේන ඇල්කයින කියන මොනවද? ඔක්කොම නිර්ද්‍රව්‍ය සංයෝග. නිර්ද්‍රව්‍ය සංයෝග නම් මේ කටි හදන්නේ ලන්ඩන් බල විතරයි. එහෙනම් අපි සාපේක්ෂව ආසන්නව සමාන ස්කන්ධ තියෙන කට්ටියන්ගේ තාපාංග ද්‍රවාංග තාපාංග බැලුවොත් අපි බලන්න ඕනේ මොකද්ද? ඒ කට්ටියන්ගේ ලන්ඩන් බල ප්‍රබලතාවය විචලනය වෙන්නේ කොහොමද කියලා. හරිද? අපි ගත්තොත් අණුක ස්කන්ධය වැඩි වෙන විට හා පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙන විට ලන්ඩන් බල ප්‍රබලතාවය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි නම් පෘෂ්ඨ වර්ගඵලය වැඩි නම් අන්තරංග ලන්ඩන් බල ප්‍රබලතාවය වැඩි වෙනවා. අපි විදිහට ගත්තොත් අපිට කියන්න පුළුවන් C4යි H10යි කෙනාට වඩා අනිවාර්යයෙන්ම C5යි H12යි කෙනාගේ වැඩි. ඊටත් වඩා ඕන C6යි H14 කෙනාගේ වැඩි. අණුක ස්කන්ධය වැඩි වෙනකොට ද්‍රවාංග තාපාංග වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ අපි අණුක ස්කන්ධය සමාන වෙලා සමහරක් අවස්ථා අපිට හම්බ වෙනවා. මෙන්න මේ අවස්ථාව හිතා. මේ ඉන්නේ කවුද? අපි කතා කරන්නේ මේ ඉන්නේ N pentane. හරිද? N pentane. මේ කට්ටියගේ කාබන් 5යි හයිඩ්‍රෝජන් 12යි. හරිද? මේ තියෙන isopentane. මෙතන අපි MCQ එක කතා කරද්දී මේව කතා කරා. හරිද? මේ ඉන්නේ isopentane. අපි කියන්නේ ISO කියන්නේ මොකද්ද? දෙවෙනි කාබන්ට CH3 කැලලක්. හරිද? දෙවෙනි කාබන්ට CH3 කැලලක් නා ISO. දෙවෙනි කාබන්ට CH3 කැලල දෙකක් නම් නියෝ. දැන් අපි ගත්තොත් මේ හැම සංයෝගයකම අණුක ස්කන්ධය සමානයි. අණුක ස්කන්ධය සමානයි. මේකෙදි මොකද වෙන්නේ? අපි ගත්තොත් මේ දක්වලා තියෙන දිශාවට කාබන් දාමේ දිග අඩු වෙනවා. දිග අඩු වෙනවා. කාබන් දාමේ දිග අඩු වෙනවා. ඒක නිසා අපි කියනවා මේ අතු බෙදුණු ස්වභාවය වැඩි වෙලානේ. අතු බෙදිලා තියෙන්නේ. අතු බෙදුණු ස්වභාවය වැඩි. අපි කියනවා මේ කාබන් දාමේ දිග අඩු වෙනකොට අණුවේ පෘෂ්ඨ වර්ගඵලය අඩු වෙනවා කියලා. පෘෂ්ඨ වර්ගඵලය අඩු වෙනවා. ඒක නිසා ලන්ඩන් බල දුර්වල වෙනවා. ලන්ඩන් බල ප්‍රමාණය අඩු වෙනවා. ලන්ඩන් බල ප්‍රමාණය. ඒ කියන්නේ හදන්න පුළුවන් ලන්ඩන් බල ප්‍රමාණය අඩු වෙනවා. ඒක නිසා අපිට කියන්න පුළුවන් ද්‍රවාංග තාපාංක අඩු වෙනවා කියලා. තේරෙනවද? එහෙනම් වැඩිම ද්‍රවාංග තාපාංක තියෙන්නේ කාබන් දාමේ දිගම වැඩි කෙනාගේ. හරිද? මෙයාගේ තමයි වැඩි. ඊට වඩා මෙයාගේ අඩුයි.
එතන මෙයාගේ අඩුයි. තේරෙනවද? ඔන්න ඔහම විචලනය වෙන්නේ ඇල්කේන වල. හරිද? ඉතින් අපි ගත්තොත් ඇල්කේන ඇල්කීන ඇල්කයින ගත්තොත් ආසන්න සමාන අණු ස්කන්ධයක් තියෙනවා. අපි ගත්තොත් කාබන් 3 කෙනා ගමුකෝ. මීන ඇල්කේනය. ඇල්කේනයට වඩා කාබන් 3 ඇල්කීනේ ද්‍රවාංක තාපාංක වැඩි. හරිද? ඒක මතක තියාගන්න. ඊටත් වඩා කාබන් 3 ඇල්කයිනේ ද්‍රවාංක තාපාංක වැඩි. තේරෙනවද? ඕකත් මතක තියාගන්න. හරිද? ඕක වැදගත්ම වෙන්නේ මේවා. එයාට අමතරව මේකත් මතක තියාගන්න. හරිද? ඊට පස්සේ අපි බලමු ඇල්කයිල් හේලයිඩ් වල කොහොමද විචලනය? නැත්නම් මේ අපි කතා කරන්නේ ස්ථිර දීඩව හදන කට්ටිය. දැන් අපි අන්තරණු කබල ප්‍රබලතාව කතා කරන්නේ. අපි ලන්ඩන් වල කතා කරා. දැන් ස්ථිර දීඩව කතා කරමු. අපේ සිලබස් එකේ ස්ථිර දීඩව හදන ප්‍රධාන සංයෝග වර්ග 4යි. 4 තමයි අම්ල ක්ලෝරයිඩ්, ඇල්ඩිහයිඩ්, කීටෝන සහ ඇල්කයිල් හේලයිඩ්. හරිද? අපි ගත්තොත් මේ කට්ටියගේ අඩුම වෙන්නේ ඇල්කයිල් හේලයිඩ් වල. මොකද හේතුව? හේතුව තමයි මේකනේ මේ වගේයක් නේ ඇල්කයිල් හේලයිඩයක් කියන්නේ. එතකොට මෙන්න මේ කාබන්ට ලැබිලා තියෙන ඩෙල්ටා ප්ලස් එක මෙයා ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස් නේ. මෙතනදී ලැබෙන ඩෙල්ටා ප්ලස් එක සාපේක්ෂව කුඩා එකක් ලැබෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙතනදී ලැබෙන ද්‍රව්‍යතාවය ගොඩක් අඩුයි. මේ කට්ටියන්ට වඩා ලැබෙන ද්‍රව්‍යතාවය අඩුයි. හරිද? ඒක නිසා මෙයාගේ තමයි අඩුම. දැන් අපි ගත්තොත් මෙයාගේ තමයි වැඩිම. අම්ල ක්ලෝරයිඩ් තමයි වැඩිම. ඒකට හේතුව මොකද්ද? අපි ගත්තොත් මේ බලන්න. මෙතනදී මෙයා ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස්. මෙයා ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස්. මෙයා ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස්. හරිද? එතකොට මෙයාට ලැබෙන ධනතාවය වැඩි ගොඩක්. ඒක නිසා මේ ඇල්කයිල් හේලයිඩ් වලට වඩා අම්ල හේලයිඩ් වල තාපාංග ද්‍රව්‍යාංග ගොඩක් වැඩි. හරිද? ඒක උඩයි ද්‍රව්‍යතාවය වැඩි වෙනවා නම් හදන්න පුළුවන් අන්තරණුක බලවල ප්‍රබලතාවය වැඩි. දැන් මෙයා ගාව තියෙන ආරෝපණ වැඩි වෙනකොට ආරෝපණ ගතිය වැඩි වෙනකොට එයාට හදන්න පුළුවන් ප්‍රබලතාවය වැඩිනේ. එයා හදන බන්ධනේ ප්‍රබලතාවය වැඩි වෙනවා. ඒ නිසා තමයි ඇල්කයිල් හේලයිඩ් වල අඩුම වෙන්නත් අම්ල හේලයිඩ් වල වැඩිම වෙන්නත් හේතුව. ඊට පස්සේ මේක ගත්තොත් ඇල්ඩිහයිඩ් කීටෝන ගත්තොත් මොකද වෙන්නේ? ඇල්ඩිහයිඩ් කීටෝන ගත්තොත් මෙයා ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස් මෙයා ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස් CH බන්ධනයේදී මොකද වෙන්නේ? CH බන්ධනයේදී මෙයා ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස් මෙයා ඩෙල්ටා මයිනස්. හරිද? අපි ගත්තොත් දැන් මෙන්න මෙතන පොඩ්ඩක් හිතන්න. මෙහෙම. හරි? මම මුලින් දාන්න. මෙහෙම හිතන්න. දැන් ඇල්කයිල් ගත්තොත් මෙන්න මේ කාබන් දෙන්නගෙම තියෙන්නේ. ඇල්ඩිහයිඩ් එකක් ගත්තොත් මෙයා ඩෙල්ටා ප්ලස් මෙයා ඩෙල්ටා මයිනස්. හරිද? මේක ඩෙල්ටා ප්ලස් මේක ඩෙල්ටා මයිනස්. හරිද? අපි ගත්තොත් මෙන්න මේකෙදි. හරි? මේකෙදි ගත්තොත් මේ R කාණ්ඩ එකයි මෙයාට සෙට් වෙලා තියෙන්නේ. අපි දන්නවා R කාණ්ඩ කියන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන විකර්ෂක කාණ්ඩ. R කාණ්ඩ කියන්නේ ඉලෙක්ට්‍රෝන විකර්ෂක කාණ්ඩ. ඒතර R කාණ්ඩ එකක් නම් අපි කියනවා මෙයාගෙන් මෙයාට ලැබෙන ඩෙල්ටා ප්ලස් එකේ ඉලෙක්ට්‍රෝන ගණත්වය දැන් මෙතන ඩෙල්ටා ප්ලස් වුණාට මේ R කාණ්ඩෙන් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරන නිසා මේ කාබන්ගේ ධනතාවය චුට්ටක් අඩු වෙනවා. අපි දැන් කීටෝනයක් ගත්තොත් කීටෝනට මේ වගේ R කාණ්ඩ දෙකක් තියෙනවා. හරිද? R කාණ්ඩ දෙකක් තියෙනවා. එතකොට මේ R කාණ්ඩ දෙකකින්ම මෙයාකට ඉලෙක්ට්‍රෝන මෙයාගේ දිහාට තල්ලු කරනවා. එතකොට මෙයා ගාවට ලැබෙන ඩෙල්ටා ප්ලස් ගතිය මොකද වෙන්නේ? ගොඩක් අඩු වෙනවා. එතකොට මෙයාට ලැබෙන ආංශික ධන ආරෝපණය අඩුයි. කීටෝන වලට ලැබෙන ආංශික ධන ආරෝපණය ඇල්ඩිහයිඩ් වල ලැබෙන ආංශික ධන ආරෝපණයට වඩා අඩුයි. ඒ නිසා අපි කියනවා ධන ගතිය පොඩ්ඩක් වැඩි නැත්නම් ආංශික ආරෝපණය වැඩි ඇල්ඩිහයිඩ් වල හදන ස්ථිර දිරවේ ප්‍රබලතාවය මදක් වැඩි කියලා. මෙයාගේ ස්ථිර දිරවේ ප්‍රබලතාවය සාපේක්ෂව විහිණයි. ඒක නිසා ඇල්ඩිහයිඩ් කීටෝන වලට වඩා එමානුක ආසන්න මානුක ස්කන්ධය සමාන ඇල්ඩිහයිඩේ ස්කන්ධ මේ ද්‍රවංග තාපාංක වැඩි. අපි දැන් ගත්තොත් මෙන්න මේ වගේ හිතනවා. මේක කීටෝනයක් ඇල්ඩිහයිඩයක්. හරි? මෙයාගේ ද්‍රවංග තාපාංක වැඩි මෙයාට වඩා. දැන් මේ දෙන්නගේම අණුක ස්කන්ධ සමානයි. හරිද? අණුක ස්කන්ධ සමාන වුණාට අපි කියනවා කීටෝනට වඩා ඇල්ඩිහයිඩේ ද්‍රවංග තාපාංක වැඩි කියලා. ඒකට හේතුව මෙයාගේ ආංශික ධන ආරෝපණය පොඩ්ඩක් වැඩි නිසා. දැන් අපි කතා කරන්නේ මේකෙදිත්නේ. ඔය ප්‍රතික්‍රියාශීලීත්ව ගනිද්දිත් ඇල්ඩිහයිඩ් වල ප්‍රතික්‍රියාශීලීත්වය වැඩිනේ. එයා ගාව තියෙන ආරෝපණ ප්‍රමාණය වැඩි නිසා ඇල්ඩිහයිඩේ ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි. ඒ නිසා මෙතනදිත් මෙයාට ලැබෙන ආරෝපණය වැඩි. ඒක නිසා මෙයා හදන ස්ථිර දීඩවේ ප්‍රබලතාවය මතක් වැඩි. ඒක ළමයි මතක තියාගන්න. ස්ථිර දීඩ විතරක් හදන කට්ටියන්ට ඇල්කයිල් හේලයිඩ් වලට වඩා කීටෝන වලත් කීටෝන වලට ඇල්ඩිහයිඩ් වලත් ඇල්ඩිහයිඩ් වලට වඩා අම්ල ක්ලෝරයිඩ් වලත්
ද්‍රව්‍යාංගතාපාංක ඉහළයි. හරිද? හරි. ඊට පස්සේ බලමු හයිඩ්‍රජන් බන්ධන හදන සෙට් එක. අපි ගත්තොත් ඇමීන, එමයිඩ, ඇල්කොහොල සහ එස්ටර් මේ අම්ල කාබොක්සිලික් අම්ල ගැන අපිට කතා කරන්න තියෙනවා. හරිද? අපි ගත්තොත් මේකෙන් දැන් ප්‍රාථමික ඇමීන සහ ද්විතීයික ඇමීන වල මේ කට්ටියන්ට විතරයි තියෙන්නේ NH බන්ධනය. හරි? මේක ප්‍රාථමික ඇමීනයක්, මෙයා ඩෙල්ටා මයිනස්, මෙයා ඩෙල්ටා ප්ලස්. එතකොට මේ වගේ NH බන්ධන තියෙන ප්‍රාථමික කට්ටියන්ටයි ද්විතීයික කට්ටියන්ට විතරයි. ඒ නිසා අපි කියනවා හයිඩ්‍රජන් බන්ධන හදන්නේ ප්‍රමුඛව ප්‍රාථමික ඇමීන සහ ද්විතීයික ඇමීන විතරයි. හරිද? එතකොට මේ කට්ටිය හදන්නේ හයිඩ්‍රජන් බන්ධන. හරිද? හැබැයි අපි ගත්තොත් ඒමයිඩියා. ඒමයිඩියක් ගත්තොත් මේක හොඳට මතක තියාගන්න ළමයි. ඒමයිඩ එක කොහොමත් NH බන්ධන තියෙනවා. හරිද? NH බන්ධන තියෙනවා. එතකොට මෙයා ඩෙල්ටා ප්ලස්, මෙයා ඩෙල්ටා මයිනස්, මෙයා ඩෙල්ටා ප්ලස්. කොහොමද තියෙන්නේ? එතකොට මේ කට්ටිය මෙන්න මේ කාණ්ඩයෙන් ළමයි මේ කාණ්ඩයට පුළුවන් හයිඩ්‍රජන් බන්ධන හදන්න. මේ කාණ්ඩයට පුළුවන් හයිඩ්‍රජන් බන්ධන හදන්න. හරිද? ඒ වගේ මෙන්න මෙතන තියෙනවා තව ඩෙල්ටා මයිනස්, ඩෙල්ටා ප්ලස් විදියට ආරෝපිත වෙච්ච CO බන්ධනයක්. මෙන්න මේ කොටසට පුළුවන් අපි කියනවා ස්ථීර දීඩව හදන්න. හරිද? එතකොට මෙයා හැදුවේ හයිඩ්‍රජන් බන්ධන විතරයි. හැබැයි මෙයාට ස්ථීර ද්‍රව්‍ය සහ හයිඩ්‍රජන් බන්ධන දෙකම හදන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා සාමාන්‍යයෙන් ඇමීන වලට වඩා ඒමයිඩ් වල ද්‍රව්‍යාංගතාපාංක වැඩි. තේරෙනවද? අපිට මේ විදිහටම ගන්න පුළුවන් තව ජෝඩුවක් කියන මේ විදිහටම නේ. මෙලෙසම ගන්න පුළුවන්. අපි ගත්තොත් මධ්‍යසාරයක්. හරි? මධ්‍යසාරයක් ගත්තොත් මෙයා ඩෙල්ටා මයිනස්, මෙයා ඩෙල්ටා ප්ලස්, මෙයා හයිඩ්‍රජන් බන්ධන හදනවා. හරිද? හැබැයි කාබොක්සිලික් අම්ලයක් ගත්තොත් මෙයා ඩෙල්ටා ප්ලස්, මෙයා ඩෙල්ටා මයිනස් අපිට ගන්න පුළුවන් අර විදිහටම මේ කොටස හදනවා හයිඩ්‍රජන් බන්ධන, මේ කොටස හදනවා ස්ථීර ද්විඩව බන්ධන. එතකොට හයිඩ්‍රජන් බන්ධන විතරක් හදන කෙනාට වඩා මෙයාගේ ද්‍රව්‍යාංගතාපාංක වැඩි. තේරෙනවද? මෙයාගේ ද්‍රව්‍යාංගතාපාංක වැඩි. ඒතර තව දෙයක් මතක තියාගන්න. එතකොට අපේ සිලබස් එකට අනුව ද්‍රව්‍යාංගතාපාංක ඉහළම වෙන ළමයි කාබොක්සිලික් අම්ලවල. හරිද? කාබොක්සිලික් අම්ලවල. හරිද? ඊට පස්සේ මධ්‍යසාර එහෙමයි. මොකද හේතුව මේ NH වල හදන හයිඩ්‍රජන් බන්ධනට වඩා OH හදන හයිඩ්‍රජන් බන්ධන සාපේක්ෂව ප්‍රබලයි. ඒක නිසා මේ උඩ ඩබලට වඩා මේ යට ඩබලෙම කුමක් ද්‍රව්‍යාංගතාපාංක වැඩි. හරිද? හරි. ඊට පස්සේ අපි බලමු මේකට පොදු විචරණයක්. හරිද? අපි පොදු විචරණයක් බලමු. දැන් අපි කතා කරා මේ ඔක්කොමනේ. අපි ගත්තොත් පොදු විචරණයක් විදිහට අඩුම කාගේද? අඩුම හයිඩ්‍රෝකාබන වල. අඩුම හයිඩ්‍රෝකාබන. නේ? අර ලන්ඩන් මල විතරක් හැදුවේ. ලන්ඩන් මල විතරක් හදපු කට්ටිය. හරිද? මෙයාට වඩා වැඩි කාගේද? ඇල්කයිල් හේලයිඩ් වල. හරිද? ඊට වඩා වැඩි කෝ කාගේද? කීටෝන වල. මීටත් වඩා වැඩි ළමයි ඇල්ඩිහයිඩ් වල. මීටත් වඩා වැඩි අම්ල ක්ලෝරයිඩ් වල. අම්ල හේලයිඩ් වල. තේරෙනවද? අම්ල හේලයිඩ් වල ඊටත් වඩා වැඩි. තේරෙනවද? මේ ඔක්කොට වඩා වැඩි හයිඩ්‍රජන්. දැන් මේ කට්ටිය ඔක්කොම ස්ථීර දීඩව සෙට් එකනේ. ස්ථීර දීඩව. මීට වඩා වැඩි හයිඩ්‍රජන් බන්ධන හදන කට්ටියන්ගේ අපි ගත්තොත් ඇමීන වල වැඩි ඊට වඩා වැඩි ඒමයිඩ් වල. හරිද? ඔයාලා දැන් විචලනයේ මොකද හේතුව ගැන දන්නවා. මීට වඩා වැඩි ළමයි මීට වඩා සාපේක්ෂව ඉහළයි මධ්‍යසාර වල. මධ්‍යසාර වලට වඩා ගොඩක් ඉහළයි කාබොක්සිලික් අම්ල වල. තේරෙනවද? මේක තමයි පොදු විචරණය. හරිද? මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මේ තියෙන්නේ හයිඩ්‍රජන් බන්ධන හදන සෙට් එක. හරිද? මේ තියෙන්නේ ඒ කියන්නේ අණුක ස්කන්ධය සලකන්නේ නැතුව අණුක ස්කන්ධය ආසන්නව සමාන නම් ද්‍රව්‍යාංගතාපාංක කොහොමද විචලනය වෙන්නේ? අන්තරණුක බලයත් එක්ක. තේරෙනවද? අනිවාර්යෙන් හිතන්න. අණුක ස්කන්ධය ආසන්නව සමාන වීම අනිවාර්යයි. එහෙම නැත්නම් මේ කතාව වැරදි. හරිද? ඒක අනිවාර්යෙන් ඔළුවේ තියෙන්නම ඕනේ. හරිද? එතකොට ළමයි ඔන්න කතාව ද්‍රව්‍යාංගතාපාංක විචලනය හරි ලේසි. හරිද? හැම ඒ කියන්නේ ගොඩක් දුරට අර MCQ පොයින්ට් විදිහට ඕගනික් වල අහන තැනක්. හරිද? ඒ නිසා අපි කියපු ෂෝට් නෝට් පොතේ ඕගනික් ෂෝට් නෝට් පොතේ අනිවාර්යෙන් මේක ලියන්න. ඕගනික් ෂෝට් නෝට් පොත කියන්නේ මම කියුනේ ඕගනික් වල විතරක් MCQ පොයින්ට් දාලා MCQ පොයින්ට් 20ක් විතර සෙට් වෙනවා අපිට. ඒ සෙට් එකෙන් 20න් අනිවාර්යෙන් 10ක් එනවා. හරිද? ඒතකොට 10ක් විතර එනවා. අනිවාර්යෙන් ඒ පොයින්ට් එක වෙන් කරලා තියාගන්න. ඒ පොයින්ට් එකට අනිවාර්යෙන් වැදගත්ම තැනක් තමයි මේක. හරිද?